ඉතින් අද අපි බලමු AliExpress සහ Temu කියන shopping platform දෙකෙන් හොඳම platform එක මොකක්ද කියලා. ඉතින් හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලා? ඉතින් සුබ දවසක් කියලා ඔන්න අදත් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ඔන්න අද අපි ගෙනල්ලා තියෙන super compare වීඩියෝ එකක්. ඉතින් අපි බලන්න යන්නේ අද AliExpress app එක සහ Temu app එකේ තියෙන يعني අපිට වාසිදායකම platform එක මොකක්ද කියලා මේ දෙකෙන්. ඉතින් අද මම මේකේ පහක් යටතේ මාතෘකා පහක් යටතේ මේ දෙක සංසන්දනය කරලා බලනවා. ඉතින් බලමු AliExpress සහ Temu කියන application දෙකෙන් හොඳම app එක මොකක්ද කියලා. ඉතින් මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධ app දෙකක් තමයි AliExpress සහ Temu කියන්නේ. ඉතින් මුගලන්ට කියනෝනේ මේ දෙකේම main learn එකේ කියන්නේ මේ දෙකම හැදුවේ චීනේ. ඉතින් චයිනා වල තමයි මේ දෙකම හැදුවේ. හරි අපි නම් වීඩියෝ එක ගිහලා බලමු මොකද්ද මේ app දෙකෙන් හොඳම app එක කියලා. ඉතින් channel එක subscribe කරලා නැත්නම් දෙන්න පහළ අපිට subscribe button එක click කරන්න. ඉතින් වීඩියෝ like එක දාන්න අමතක කරන්න එපා. වීඩියෝ එක අතට පහලින් comment කරන් යන්න. ඉතින් යාළුවෝ share අමතක කරන්න එපා. අපි යන් එන වීඩියෝ එකට. ඉතින් මම තෝරගන්න පළවෙනි මාතෘකාව තමයි price එක. ඉතින් අපි මොන shopping platform එකකට ගියත් මේකේ මුලින්ම බලන්නේ price එක. ඉතින් අපි බලමු AliExpress එකට Temu එකේ price කොහොමද කියලා. ඉතින් මම AliExpress එකෙත් එකම ගණන් තියෙන item එකක් තමයි තෝරගත්තේ. ඒ කියන්නේ Temu එකෙත් ඒ item එක තමයි තෝරගත්තේ. ඉතින් AliExpress එකේ Temu එකේ තියෙන ගොඩක් සමාන items දෙකක් තමයි තෝරගත්තේ. ඉතින් අපි නම් AliExpress එකේ මුලින්ම ගිහලා බලමු මේ item එකේ මිල ගණන් කොහොමද කියලා. ඉතින් අපි මුලින්ම බලමු AliExpress එකේ price එක කොහොමද කියලා. ඉතින් මම RGB light strip එකක් තමයි තෝරගෙන තින්නේ දෙකේම. ඉතින් අපි බලමු දෙකේම price කොහොමද කියලා. ඉතින් මම මේ විදිහට cart එකට යන AliExpress එකේ මම cart එක add කරන් තින්නේ මේක. ඉතින් මම මේ ඇවිල්ලා තියෙන welcome deal account එකකින්, ඒ කියන්නේ welcome deal එක ලබා දෙන account එකකින් තමයි මම ඇවිල්ලා තින්නේ. ඉතින් මම ඔයගලන්ට welcome deal එක නැතුව පෙන්නන්නම්. ඒ කියන්නේ මම welcome deal එකට වෙනම මාතෘකාවක් තෝරලා දිනවා. ඉතින් ඒ නිසා මම ඔයගලන්ට AliExpress එකේ normal price එක පෙන්නන්නම්. ඉතින් මේ item එක welcome deal එකේ වෙන රුපියල් 293යි. ඉතින් ඒ නිසා ඒතර Temu එකට අවාසි එක. ඉතින් ඒ නිසා මම AliExpress එකේ welcome deal එක නැතුව ඒ item එක පෙන්නන්නම්. ඊට පස්සේ මෙතන වෙන item එකක් එක්ක අරක select කරගන්න. ඊට පස්සේ බලමු price එක කොහොමද කියලා. ඉතින් ඔයගලන්ට වෙන්නේ මෙන්න මෙතන price එක මම අරන් තින්නේ 10 meters 3 key controller light strip එක. ඉතින් ඔයගලන්ට පේන්නේ 1309ක් තමයි AliExpress එකේ මේ 10 meter 3 key controller RGB strip එකක් වෙන්නේ. ඉතින් අපි Temu එකෙත් ගිහලා බලමු. ඉතින් අපි Temu එකත් මේ විදිහට open කරගෙන බලමු. මම Temu එකෙත් මේ විදිහට cart එකට යනවා. හරි. ඉතින් ඔයගලන්ට පේනවා ඇති Temu එකෙත් මම තෝරගෙන තියෙන්නේ 10 meters key control එකක් තියෙන එකක්. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙතන උඩින් සඳහන් කරලා දිනවා ඒක. ඉතින් ඔයගලන්ට Temu එකේ price එක බලා ගන්න පුළුවන් ඉන්නේ 1054ක් වගේ මුදලක්. එතකොට AliExpress එකේ 1300 ගාණක් වුණා. ඉතින් ඔයගලන්ට රුපියල් 200 ගාණක වගේ 250ක වගේ ඔයගලන්ට price එක බලා ගන්න පුළුවන් මේ දෙකේ වෙනස. එතකොට AliExpress එකේ price එකට වඩා Temu එකේ price එක ගොඩක් අඩින් ගලෝනේ ඔයගොල්ලෝ දකින්න ඇති price එකේ වෙනස කොහොමද කියලා. ඉතින් AliExpress එකට වඩා Temu එකේ price එක පොඩ්ඩක් අඩුයි. ඉතින් ඒ නිසා අපි Temu එකට තමයි price එකේ point එක දෙන්නේ. ඉතින් පළවෙනි මාතෘකාව කියන්නේ price එකේ point එක යන්නේ, කියන්නේ ලකුණ යන්නේ Temu එකට. අපි ඊළඟට බලමු delivery time එක. ඉතින් delivery time එක කිව්වොත් අපි බලමු AliExpress එකේ Temu එක දෙකම පිටරට application දෙකක්. ඒ කියන්නේ දෙකම අපේ ලංකාවේ application දෙන්න මේක දෙකම පිටරට application දෙකක්. ඉතින් අපි බලමු මේ දෙකේ delivery time එක කොහොමද කියලා. ඉතින් අපි බලමු මුලින්ම AliExpress එකේ delivery time එක. ඉතින් AliExpress එකේ delivery time එක සාමාන්‍යයෙන් සති දෙකක් වගේ තමයි වෙන්නේ. ඒ කියන්නේ සති දෙකක් කියන්නේ දවස් 10ක් වගේ කාලයක් තමයි AliExpress එකේ delivery time එක වෙන්නේ. ඉතින් Temu එකේ මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් Temu එකේ අපිට මේගොල්ලෝ කියන විදිහට business days පහක් يعني පහක් හතක් ඇතුළත එනවා කියලා කියන්නේ Temu එකේ ගොඩක් වෙලාවට දවස් 5න් orders එනවා කියලා තමයි කියන්නේ ඒගොල්ලෝ. ඉතින් මෙහෙම ඒගොල්ලන් කියන්නේ සඳහන් කරලා තියෙන දිනේට කලින් ආවේ නැත්තම් ඔයගලන්ට refund එකකුත් ලබා දෙනවා කියලා මේගොල්ලෝ කියනවා. يعني රුපියල් 300ක විතර refund එකක් ලබා දෙනවා කියන ඔයගලන්ට මේ කාලය ඇතුළත මේ order එක ආවේ නැත්තම්. ඉතින් එහෙම බැලුවොත් මේ application දෙකේම ship time එක බැලුවොත් Temu එකට තමයි ඒ ලකුණ යන්නේ. ඉතින් Temu එකේ AliExpress එකට වඩා ඉක්මන්. ඉතින් ඒ නිසා Temu එකට තමයි delivery time එකේ point එක යන්නේ. ඊට තමයි welcome deal price එක. ඒ කියන්නේ අපිට welcome එකක් විදිහට ඒ app එකේ පොඩි මේව එකක් දෙනවනේ. ඉතින් AliExpress එකේ සහ Temu එකේ දෙකම දෙනවා. ඉතින් අපි බලමු welcome deal price එකෙන් හොඳම welcome deal එක දෙන්නේ මොන app එකද කියලා. ඉතින් අපි මුලින්ම බලමු AliExpress එකේ welcome deal price එක කොහොමද යන්නේ කියලා. දකින්න ඉතින් AliExpress එකේ welcome deal price එක කියන්නේ රුපියල් 293ක් වගේ පොඩි මුදලක්. ඒ කියන්නේ අපි AliExpress එකේ දාන පළවෙනි order එකට මේගොල්ලෝ රුපියල් 293ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මේ පළවෙනි order එක. ඉතින් අපි බලමු Temu එකේ මේ welcome deal price එක ලබා දෙන්නේ කොහොමද කියලා. ඉතින් Temu එකේ මේක ලබා දෙන්නේ
ගොල්ලෝ කියන්නේ ඕඩර්ස් දාලා කරනකොට ඔයගලන්ට ස්පින් එකක් එනවා. ඉතින් මේක ගොඩක් අයට එන්නේ නැහැ. සමහර අයට විතරයි එන්නේ. ඉතින් මේ ස්පින් එක ඔයගලන්ට තෝරන්න එක කරකවල තෝරන්න දිනවා. ඉතින් ඒකට ඔයගලන්ට අයිටම් එකක් හම්බ වෙනවා. ඉතින් ඒ කියන්නේ අයිටම් එකක් හම්බ වෙනවා. ඉතින් අයිටම් දෙකක් ඔයගලන්ට ෆ්‍රී ගන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ අයිටම් දෙක ෆ්‍රී ගන්න නම් රුපියල් 7000කට වැඩියෙන් ටෙමු එකෙන් බඩු ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ වෙලාවේ ඔයගොල්ලෝ රුපියල් 7000කට වැඩියෙන් බඩු ගන්නවා නම් විතරයි ඔයගලන්ට ඊටු අයිටම්ස් දෙක ෆ්‍රී සිලෙක්ට් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම බැලුවොත් AliExpress එකේ වෙල්කම් ඩීල් එක වාසි. ඉතින් එහෙම වුණොත් වෙල්කම් ඩීල් ප්‍රයිස් එකට පොයින්ට් එක යන්නේ AliExpress එකට. හරි අපි දැන් බලමු AliExpress එකේ වෙල්කම් ඉන්ටර්ෆේස් එක කොහොමද කියලා. ඉතින් ඔයගලන්ට මෙන්න මේ විදිහට තමයි AliExpress එකේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් එන්නේ. ඉතින් මේගොල්ලන්ගේ සේල් එකක් යනවා ඔයගලන්ට පේනවා ඇති. තව පැය 24කින් මේක එනවා කියලා දාලා තිනවා. ෆස්ට් එවරි මන්ත් කියලා තියෙනවා. ඒ කියන්නේ හැම මාසෙම පළවෙනිදට මේ සේල් එක යනවලු. ඉතින් ඔයගලන්ට පේනවා ඇති දැන් මේ සේල් එක මේ තමයි ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේන්නේ ගොඩක් ලස්සන ඉන්ටර්ෆේස් එකක් තියෙනවා AliExpress එකේ ඇප් එකේ ඉන්ටර්ෆේස් එකට. ඉතින් අපි ටෙමු එකේ ඉන්ටර්ෆේස් එකත් බලමු කොහොමද කියලා. ඉතින් ටෙමු එකේ ඉන්ටර්ෆේස් එක තමයි මෙන්න මේ විදිහට ඔයගලන්ට බලන්න පුළුවන් වෙන්නේ දැන්. ඉතින් ඔයාලට පේන්නේ ටෙමු එකේ මෙතන සිංහල and tamil new year sale කියලා අලුත් සේල් එකක් යනවා. ඉතින් AliExpress එකේ ඉස්සරහට සේල් එක ගියයි. ඉතින් තාම යන්නේ නැහැ ඒක. ඉතින් ඔයාලට පේන්නේ ඇති ඒකත් coming soon තමයි. ඉතින් ඔයගලන්ට පේනවා ඇති ඒකෙත් ගොඩක් ලස්සන ඉන්ටර්ෆේස් එකක් තියෙනවා අපේ ටෙමු එකෙත්. ඉතින් ඔයාලට පේන්නේ ගොඩක් ලස්සන ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් ටෙමු app එකෙත්. ඔයගොල්ලෝ දැන් දකින්න ඇති AliExpress එකේ සහ ටෙමු එකේ ඉන්ටර්ෆේස් එක කොහොමද කියලා. ඉතින් දෙකේම ඉන්ටර්ෆේස් එක සාමාන්‍ය ගොඩක් දුරට එකම සමානයි. ඉතින් ඒ නිසා අපි මේ පොයින්ට් එක ඩෙකරේෂන් පොයින්ට් එකට අපි ටෙමු සහ AliExpress කියන ඇප්ලිකේෂන් දෙකම ලබා දෙනවා පොයින්ට් එක. ඉතින් ඒ දෙකම පොඩ්ඩක් සමාන නිසා තමයි ලබා දෙන්නේ. ඉතින් එතකොට ඒ පොයින්ට් එක ඇප්ලිකේෂන් දෙකටම යනවා. හරි ඉතින් මං හිතුවා මේ දෙකේ ඩිලිවරි කම්පැනි බලලත් අපිට පොයින්ට් එකක් දෙන්න. ඉතින් AliExpress එකේ ඩිලිවරි ඕඩර් කියන්නේ ඕඩර්ස් ඩිලිවරි කරන්නේ ඩලාස්කින්. දැන් බලමු ඩලාස් එකේ රිව්ස් ප්‍රමාණය කොහොමද කියලා. ඉතින් අපි බලමු කොහොමද කියලා. ඩලාස් එකේ හම්බෙලා තියෙන රිව්ස් ප්‍රමාණය කියන්නේ ගොඩක් කට්ටියගේ මේක අපි බලමු කොහොමද කියලා ඩලාස් එකේ තියෙන්නේ. ඉතින් අපි ඩලාස් එකේ රිව්ස් බැලුවොත් ඒ කම්පැනි එකේ ඒකට පේන්නේ 4.4ක් රිව්ස් තියෙනවා ඩලාස් එකට. ඉතින් බලමු ටෙමු එකකින් බාන ඩිලිවරි කරන්නේ Skynet Worldwide කියන ඩිලිවරි කම්පැනි එක. ඉතින් බලමු ඒකේ රිව්ස් කොහොමද කියලා. ඔයගලන්ට පේන්නේ ඒකේ රිව්ස් තියෙන 1.5ක් වගේ පොඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ අපිට ඩිලිවරි කම්පැනි එක තියෙන ඩලාස් තමයි හොඳම. ඒ කියන්නේ AliExpress තමයි හොඳම ඩිලිවරි කම්පැනිස් අතරින්. ඒ කියන්නේ AliExpress එක තමයි ටෙමු එකට වඩා හොඳ ඩිලිවරි කම්පැනි එකකින් ඕඩර්ස් ඩිලිවරි කරන්නේ. ඉතින් අවසාන මාතෘකාව විදිහට අපි බලමු මේ ඇප් දෙකේම Play Store රේටින් එක. ඉතින් ඒ කියන්නේ මම මේකට රේටින් එක තෝරගත්තා. ඉතින් අපි බලමු Play Store එකේ මේ ඇප් එකට ලැබිලා තියෙන රේටින් කොහොමද කියලා. ඉතින් අපි බලමු AliExpress එකේ සහ ටෙමු එකට කොහොමද රේටින් ලැබිලා තියෙන්නේ කියලා Play Store එකේ. අපි නම් ගිහලා බලමු ඒ රේටින් එක කොහොමද ලැබිලා තින්නේ කියලා. ඉතින් අපි දැන් බලමු මේ ඇප්ස් දෙකේම Play Store reviews කොහොමද කියලා. ඉතින් මම විතර මුලින්ම AliExpress එක සර්ච් කරගන්නම්. මේ විතර අපි බලමු AliExpress එකේ Play Store reviews කොහොමද කියලා තියෙන්නේ. ඉතින් උඩට මෙතන 4.7ක් reviews තියෙනවා AliExpress එකට. ඉතින් ඒ කියන්නේ ගොඩක් හොඳ ප්‍රමාණයක් reviews තියෙන. කියන්නේ පහෙන් තමයි මේගොල්ලෝ බලන්නේ. ඉතින් පහෙන් 4.7ක්ම මේකට හොඳ reviews තියෙනවා. ඉතින් අපි බලමු ටෙමු එකේ කොහොමද කියලා මේ reviews එක යන්නේ. බලුවොත් උඩට මෙතන 4.8ක reviews එකක් තියෙනවා ටෙමු එකට. ඉතින් ඒ කියන්නේ ගොඩක් හොඳ reviews ප්‍රමාණයක් ටෙමු එකට හිමි වෙලා තියෙනවා. ඉතින් උගලන්ට පේන්නේ නැති. ඉතින් මේක 4.8ක් කියන්නේ උගලන්ට වෝට් කරලා තියෙන ප්‍රමාණය අඩුයි මේකේ. ඉතින් පොසිටිව් කියන්නේ පොසිටිව් රේටින් තමයි ගොඩක් වෙලාවට වැඩි මේකේ. ඉතින් උගලන්ට පේන්නේ AliExpress එකට සාපේක්ෂව ටෙමු එකේ රේටින්ස් වැඩි. ඉතින් එහෙම බැලුවොත් ඔයගලන්ට පේන්නේ නැති AliExpress එකේ රේටින් කරලා තියෙන ප්‍රමාණය වැඩි. ඉතින් ටෙමු එකට වඩා ඒ රේටින් කරලා තියෙන ප්‍රමාණය වැඩි. ඉතින් එහෙම බැලුවොත් අපිට මේ දෙකටම වගේ රේටින්ස් දෙන්න පුළුවන්. එතකොට අපි මේ දෙකටම වගේ අපි රේටින් පොයින්ට් එක දෙමු. මේ මිනිමම් ඕඩර් ප්‍රයිස් එකකට මම පොයින්ට් එකක් දෙන්න හිතුවා. ඉතින් මිනිමම් ඕඩර් ප්‍රයිස් කියන්නේ ඔයගලන් ඕඩර් කරන්න කියන්නේ මේ ඇප් එකකින් පළවෙනි තවට ඕඩර් කරනකොට අඩුම ඕඩර් කරන ප්‍රයිස් එක. ඉතින් AliExpress එකේ නම් ඉතින් AliExpress එකේ අපිට ඕන ගානක අයිටම් එකක් ඕඩර් කරගන්න පුළුවන්. එහෙම මිනිමම් ප්‍රයිස් එකක් සඳහන් වෙන්නේ අපිට රුපියල් 200 ගානක එකක් 100ක එකක් 50ක 60ක ඕන ගානක එකක් අපිට ඕඩර් කරගන්න පුළුවන් AliExpress එකේ. ඉතින් ටෙමු එකේ මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් ටෙමු එකේ පොඩ්ඩක් මේක වෙනස් වෙනවා. ඉතින් ටෙමු එකේ අපි කාටට ගිහලා බලමු. ඉතින් ඔයගලන්ට මේ යටින් සඳහන් වෙනවා ටෙමු එකේ ප්‍රයිස් එක. ඉතින් ඔයාලට මේ LKR 2222ක් ඕනේ අපිට අඩුම බඩුවක් ගන්න ටෙමු එකේ. කියන්නේ පළවෙනි තර අඩුම බඩුවක් ගන්න. ඔන්න මේ LKR 2222ක් ඕනේ. ඉතින් AliExpress එකේ එහෙම කේස් එකක් නැහැ. ඔයගලන්ට ඕන ගානක අයිටම් එකක් බයි කරගන්න පුළුවන්. ඉතින් එහෙම බැලුවොත් මිනිමම් ඕඩර් ප්‍රයිස් එකේ පොයින්ට් එක යන්නේ
AliExpress app එකට. මම මේ කතා කරපු එහෙනම් අද මාතෘකාව ටික ඉවරයි. ඉතින් අපි බලමු අවසාන කොහොමද කියලා මේ ටිකේ. ඉතින් ඔයගලන්ට දැන් මේ අයිනෙන් ඩිස්ප්ලේ කොහොමද මේකේ පොයින්ට් ටික ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් අපි බලමු කාටද වැඩිම මේකේ හම්බෙලා තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ මේ අයිනෙන් වැටි. ඉතින් අපි බලමු කාටද මේකේ වැඩිපුරම හම්බෙලා තියෙන්නේ කියලා පොයින්ට්. හරි ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මේ apps දෙකේ රේටින්ග්ස් කොහොමද කියලා. ඒ කියන්නේ මම පොයින්ට් ටිකක් ලබා දුන්නා. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මේ පොයින්ට්ස් කොහොමද කියලා. ඉතින් මේ පොයින්ට් බැලුවොත් AliExpress එක තමයි වැඩිම පොයින්ට් දිනාගෙන තින්නේ. ඒ කියන්නේ AliExpress එක තමයි මේ Temu එක සහ AliExpress එක අතරින් සටනෙන් දිනන්නේ AliExpress එක. ඉතින් ඔයගොල්ලන්ට එහෙනම් බයක් නැතුව මේ AliExpress එකෙන් ඕඩර් කරන්න පුළුවන්. ඉතින් Temu එකට සාපේක්ෂව AliExpress platform එක ගොඩක් හොඳ platform එකක්. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට බයක් නැතුව ඕඩර් කරන්න පුළුවන් මේ AliExpress app එකෙන්. ඉතින් මමත් orders 10ක් විතර දාලා දිනවා දැනටම AliExpress app එකේ. ඉතින් මම ඔයගොල්ලන්ට ඒව review කරලා තිනවා සුපිරි කිසිම අඩුපාඩුවක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට මම recommend කරනවා මේ AliExpress app එක use කරන්න කියලා. ඉතින් Temu එකට සාපේක්ෂව AliExpress app එක හොඳයි. ඉතින් අද අපේ සටනේ win කරේ AliExpress app එක. ඉතින් යාළුවනේ අද වීඩියෝ කොහොමද ඉතින් හොඳයි කියලා හිතනවා මම. ඉතින් වීඩියෝ හොඳයි නම් channel එක subscribe කරන් යන්න අනිවාර්යෙන්. වීඩියෝ like එක දැන් අමතක කරන්න එපා. වීඩියෝ එක අදහස් පහලින් comment කරන් යන්න. ඉතින් මම අද වීඩියෝ ඉවර කරන channel එක subscribe කරන්න අනිවාර්යෙන්. ඉතින් යාළුවෝට share කරන්න අමතක කරන්න එපා. අද එහෙනම් ගිහලා එන්න. හැමෝටම සුබම සුබ දවසක්.